ආයිබෝවන්. අද අලුත් සංචාරයක් එක්ක තමයි ඔයගොල්ලෝ හමු වෙන්නේ. ඉතින් අද අපේ සංචාරය ගාට්මෝර් දියඇල්ලට. ඉතින් අපි අද ගිහිල්ලා බලමු ගාට්මෝර් දියඇල්ලේ සංචාරයේ මොන වගේ අත්දැකීමක් අරන් එනවද කියලා. අපේ ගමන ආරම්භ වුණේ හැටන් වලින්. හැටන් ඉඳලා මස්කැලියට බස් එකේ ගිහිල්ලා එතන ඉඳලා ආයි අපිට ගාට්මෝර් වලට බස් එකක් ගන්න වුණා. මස්කෙලියෙන් ගාට්මෝර් බස් තියෙනවා. ඒක දියඇල්ල බලන්න යන අයටම නෙමෙයි. ඒ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ පොදු වාහන සේවය. දුෂ්කර මාර්ගයක් ඔස්සේ ඒ වගේම දුෂ්කර වුණාට අතිශය සුන්දර මාර්ගයක් ඔස්සේ මේ ගාට්මෝර් ගමන දිගහැරෙනවා. ඔයගොල්ලෝ ගාට්මෝර් ඇල්ලේ පාමුලට යනවා නම් බස් එකේ ගමනාන්තයටම ගිහිල්ලා හරියන්නේ නැහැ. ඊට ටිකක් පහළින් මොන්ටිසෝරිය ගාවින් බැහැලා එතනින් ත්‍රිරෝද රථයක් අරගෙන ඔයගොල්ලන්ට ගාට්මෝර් ඇල්ලේ පාමුලට යන්න පුළුවන්. හැබැයි අපේ ගමන තිබ්බේ ගාට්මෝර් ඇල්ලේ මුදුනට. ඉතින් ඒකින්ද අපි ගමනාන්තයටම ආව බස් රථයෙන්. එතන ඉඳලා තව මීටර් 800ක් විතර පා ගමනෙන් ගියාම අපිට ගාට්මෝර් ඇල්ලේ මුදුනට ළඟා වෙන්න පුළුවන්. ඒ ස්ථානයේ ත්‍රිරෝද රථ තියෙනවා රුපියල් 400ක් තමයි ඉල්ලුවේ ගාට්මෝර් ඇල්ල මුදුනට යන්න. හැබැයි අපි තෝරගත්තේ පයින් යන ගමන. ඒකට හේතුව මෙන්න මේ සොඳුරු දසුන් මේ අත්දැකීම් අපේ ජීවිතේට එකතු කරගන්න තියෙන ඌමනාව නිසා. ඒකින්ද අපි මේ ගම්මාන මැද්දෙන් ඇවිදගෙන ගියා ගාට්මෝර් ඇල්ලට. ගාට්මෝර් ඇල්ල පහුගිය කාලේ ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. ඒත් සමගම මීට අවුරුදු 4කට 5කට කලින් ගාට්මෝර් ඇල්ලේ තිබුණු තත්ත්වය නෙමෙයි අද තියෙන්නේ. අද ඒක වෙනස් වෙලා වාණිජකරණය වෙලා. ඉතින් එතන පරිසර පද්ධතියට ඒක සෑහෙන වෙනසක් කරලා තියෙනවා කියලා අපි දැක්කා. මෙතනට ආවහම විශාල වපසරියක දර්ශනපතයක් අපිට විවෘත වෙනවා. කෙලින්ම බලපුවාම නල්ලතන්නේ, මස්කෙලිය, ඊට පස්සේ කාසල්රී ප්‍රදේශය, ආයේ මරේවත්ත, ඒ හැම තැනක්ම මෙතනට පේනවා. ඉතින් මෙතන තව කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මෙතන හරිම පරිස්සම් වෙන්න ඕන තැනක්. මොකද මෙතන මේ ජලයත් එක්ක මෙතන ලෙස්සන්න පුළුවන්. මෙතන ලෙස්සුවොත් ඔයගොල්ලන්ට වෙන දේ හිතා ගන්නවත් බැරිවි. ඒකින්ද මෙතන එනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ පරිස්සම ගැන නම් හිතන්න ඕන. මේ පහලින් පේන්නේ මවුස්සා කැලේ ජලාශය. මවුස්සා කැලේ ජලාශය තමයි කැලණිගකට දියවර සපයන්නේ. ඉතින් මේ ජලයත් එකතු වෙන්නේ කැලණිගකට තමයි අවසානෙට. ඔයගොල්ලන්ට මේ පේන කොළ පැහැති පුංචි කඳු ගැටයට එහා පැත්තේ තවත් දියඇල්ලක් තියෙනවා. ඒ තමයි මරේ ඇල්ල. අපි බලාපොරොත්තු වෙනවා ළඟදිම දවසක ඔයගොල්ලන් මරේ ඇල්ලත් බලන්න එකයි යන්න. ඒකට ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕන අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක. මේ ස්ථානයේ පුංචි තටාකයක් තියෙනවා. ස්වභාවිකව හැදිච්ච තටාකයක්. ඒකේ ඔයගොල්ලන්ට නානවා නම් නාන්න පුළුවන්. ඒකින්ද එනවා නම් නාන්න සූදානමින් ආවට කමක් නැහැ. හැබැයි කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි නානවා නම් හරිම පරිස්සමෙන් කල්පනාවෙන් මෙතන හැසිරෙන්න. මොකද මේ දිය පාර ලෙස්සන්න පුළුවන්. ආරක්ෂිත තැන්වල විතරක් නාන්න. එහෙම නැතුව අයින් වලට යන්න, සෙල්ෆි ඡායාරූප ගන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේත් අනිත් අයගේ ජීවිතත් අනතුරට ලක් කරන්න උත්සාහ කරන්න එපා. සාමකාමීව ඊටාම පරිස්සමෙන් මෙතන හැසිරෙන්න. ඉතින් අපි ආපහු යන්නයි මේ සූදානම. එහෙම හිතාගෙන අපි පහලට ආවා. ඒක පාරේම තියෙන්නේ මේ මම. මේ හැරි ඉන්නවා. ඔව් මේ තියෙන්නේ. ලොකු එවුන් ඉන්නවා. හල්ලෝ මිස්සි. මම දින දෙක පොතක් තියෙනවා. අතේ ඇතුළට මෙනවනේ. ඒ තාත්තා මාමා නමර. දා බාටල. ඉතින් පෙයි නන්ද පුළ තනියා පුංචි. ඒගොල්ලෝ වැඩට එනවානේ. එක දවසක් අපිත්
දෙල්ලවලට මේ තේකොළ ඒ වලට බෑත් දෙම ගන්නකොට එකෙනෙක්ට ගන්න. මේන පාර අනි ඒ කත්තබදර කයි කියන අන්නේ தான் சொல்றேன். வாண்டா சொன்னாங்க. என்ன? என்ன? யாரு? அந்த கூப்பிடுறோம் மச்சான். போ. පාර තොන්න தொண்ண කවලෙක් වඩා දේ සහෝදරා අපේ යන්න අපෙන් கேக்குறேன் ஏய் ඔයගොල්ලන්ට ඇහුණද ඒ කතාව? මේ හරිය කොටි ඉන්නවලු හරියට. හවස් වෙනකොට ගම්මානවලට එනවලු. ඒක තමයි ඒ අය කිව්වේ. ඉතින් මේ ගම්මානවල මේ වනාන්තර ආශ්‍රිත ගම්මානවල තත්ත්වය ඒක. ඉතින් කොටි ගැන අපිට වෙනම කතා කරන්න දේවල් තියෙනවා බොහොමයක් මේ හැටන් කතුකර සංචාරය අතරතුර. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් අපි අපේ ගමන නිමා කරලා ආපහු බස් රථයෙන් පහළට එන්න ගත්තා. අපේ ගමන මස්කෙලිය පැත්තට. ඒ මස්කෙලිය පැත්තට එන බස් එකේදීත් අපිට ආයෙ කතන්දරයක් අහන්න හම්බුණා මෙන්න මේ මහමගෙන්. එයත් කිව්වේ කොටි ගැන කතාවක්. දැන්නනේ බතන. ඒක බල්ලේ මගේ බල්ලා. අර කොටා තිබුණා හොඳටම කාලා තිබුණේ. අර කෑම කාලා තිබුණා. අඩස් බක් තෝණි කියන අපේ ඔක්කොම බලවල ඉන්න පැන්නනේ. කල්ලු ගෙනියනවනේ කල්ලුවේද කොටිද? කල්ලුවේ කියනවා. මේ ළඟදීද මේ ළඟදී මම දැන් මාස එකමාරද තියෙන්නේ. ඒ කියන්නේ කොයි හැරේද ඉන්නේ ඔය මේක මේ කල්පනා කරලා ඉන්නවා. තනි කල්ලුවේ ගානේ තනි කල්ලුවේ ගා. ලයිමට යනවා කොමාරි 9 මාට විතර ලයිමට යනවා. කොටි ලයිමට යනවා. උතන බල්ලා දා මේක ඉන්නවා සාරත් කරලා බල්ලා නැවතුත් ගති කොටි යනවා කියලා පිටා ගන්න පුළුවන්. බල්ලා එකගෙන ගිහලා අතුරු දානවනේ. අතුරු දාන්න ඉස්සලා පෑන් ළඟ යන්නේ. මේ මාර්ගයේ ගමන ලේසි නෑ. හැමතැනදීම වාහන දෙකක් මාරු වෙන්නත් බෑ. ඉතින් ඒකින්ද සමහර වෙලාවට ඉස්සරහට වගේම පස්සටත් යන්න වෙනවා. ඉතින් පස්සට ගිහිල්ලා අපි ආපහු ඉස්සරහට යනවා. ඉතින් ඒක තමයි මේ ගමන. සංචාරයකදී පොදු ප්‍රවාහනය භාවිතා කරන එක වෙනස්ම අත්දැකීමක්. එතනදී අපිට ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක මුහු වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඔවුන් එක කතා කරන්න, ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්න, ඔවුන් එක සුහද වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒක සංචාරයකදී සංචාරයකට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒක හින්දා තමයි අපි බොහෝ වෙලාවට පොදු ප්‍රවාහනය යොදාගන්නේ සංචාරයට. එතකොට අපිට ඒ ප්‍රදේශවල අත්දැකීම් ඉතාම සමීපව විඳින්න පුළුවන් වෙනවා. මේ ගමන් මාර්ගයේ වැටලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම තේ වතු මැදින්. තේ කර්මාන්ත ශාලා අතරින්. ඔයගොල්ලෝ මේ දකින්නේ බ්‍රවුන්ස්වික් තේ කර්මාන්ත ශාලාව. මේ පත්තෙන් නෙලා ගන්න තේ කර්මාන්ත ශාලාවට ගෙනල්ලා ගොඩ බාන හැටි. මේ තේ කර්මාන්ත ශාලාවල තමයි මුළු ලෝකෙම ලංකාව ගැන දැනගන්න සිලෝන් ටී නිෂ්පාදනය වෙන්නේ. ඔයගොල්ලෝ කැමති නම් මේ තේ කර්මාන්ත ශාලාවක් නරඹන්න. ඔයගොල්ලෝ මේ පැත්තට ආපු වෙලාවක මේ කළමනාකාරීත්වයත් එක්ක කතා කරලා බලන්න. ඔයගොල්ලන්ට ඒ තේ නිෂ්පාදනය වෙන අත්දැකීම විඳ ගන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබේවි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දවසක තේ නිෂ්පාදනය වෙන ආකාරයේ ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් අරන් එන්න.
ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපි අර මුලින් කිව්වා වගේ අපිත් එක්ක රැඳිලා ඉන්න එක. ඉතින් එහෙම වීඩියෝ එකකුත් අපි නොතුරේම ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ගාට්මෝර් සංචාරය අවසන් කරලා අපි ආපහු මස්කෙලිය නගරයට තමා ළඟා වෙන්නේ. ඉතින් මස්කෙලියට ඇවිල්ලා අපි මහන්සිය නිවා ගන්න වඩේ එකක් කෑවා. කාලා ප්ලේන් ටිකක් බිව්වා. බීලා අපි අපේ ගමන අවසන් කරා. මේ ඉන්නේ මදුෂාන්. මදුෂාන් කියනවා මේවා ඇත්තම උළුදු වඩේ කියලා. අපි කාලා බලමු මේවා ඇත්තම උළුදු වඩේද කියලා. ඇත්තම උළුදු වඩේ.